දැන් ඔය ජීවිතේ ඔයත් කවදා හරි කුණුහරුපයක් කිව්වනම් කිව්වේ පාරවල් දිහා ඉන්නකොටද ගෙවල් දිහා ඉන්නකොටද? කවදාවත් පින්නතුනේ අපි පාරවල් දිහා ඉන්නකොට කුණුහරුප කියනවා. ඒක පිස්සු වෙන්න ඕනේ. අපි අනිවාර්යෙන් මොකක් හරි කිව්වොත් කියන්නේ පින්නතුනේ ගෙදර ජීවිතේ වැඩිපුරම දැන් මෙතන ගොඩක් බහුතරයක් අපේ අම්මලා ඉන්නෝනේ. මම අහලා ඔකට දැන් මම මේක කියනකොට හිතන්න ඕනේ. මේ අම්මලා වැඩිපුරම කුණුහරුපෙන් බැනුම් අහලා දෙන ගෙදරින්ද පාරවල් දිහා ඉන්නකොට. ඔය දැන් ඉඳගෙන ඉන්න ගමන් බණ අර මෙහෙ බොන්න නැති හින්දා ටිකක් අඩු වෙදි සමහරවට නෙවෙයි. බොන පැතිවල මේක ටිකක් වැඩි. ඔය මේ අම්මලා කල්පනා කරන්න ඕනේ මට වැඩිපුරම කුණුහරුපෙන් බැනලා තියෙන්නේ කවුද? අල්ලපු ගල්ල මිනිස්සු බයිනෝ. පාරේනේ උඹ ඉන්නේ කවුද වැඩිපුරම කුණුහරුපෙන් මේ අම්මලාට බැනලා තියෙන්නේ? සනේබර කසාද ස්වාමියා නෙමෙයි. මේ වෙනකොට කී ගමනක් විතර වේසි කියලා බැනලාද? කොහොමද දෙගමනකට වැඩිනේ නේ? මොන දෙගමන? තාත්තලා කල්පනා කරන්න ඕනේ. දැන් ඔය ඉඳගෙන හිටගෙන මේව කල්පනා කරන්න ඕනේ. මොකද මෙලහටත් කියලා ඇතිව දැන් කියලා කියන්නේ මේ බීලා. ඔය මම මේ වෙනකොට කී ගමනක් විතර. ඔහොම හදවතට තට්ටුවක් දාලා නිකන් අහන්න. මම මේ වෙනකොට කී ගමනක් මගේ